සුබ දවසක් ඔයාට. ගෙදර මේ වෙලාවේ සීනි බිත්තරයි තියෙනවා නම් අපි හදමුද රසමරස වටලප්පමක්. ඉතින් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට ඕනි සීනි ග්‍රෑම් 250ක් මම මෙතනදී ගත්තා. ඒ ගත්ත සීනි වලින් ග්‍රෑම් 30ක් විතර ෆෑන් එකකට දාලා කැරමල් එක හදා ගන්නවා. හැඳි ගන්නේ නැතුව මේ විදිහට පෑන් එක කරකවලා කැරමල් එක හදාගමු. නැත්තම් සීනි ටික එකට ගුලි ගැහෙන්න බලනවා. කැරමල් එක තද දුඹුරු පාටට තමයි හදාගන්න ඕනි. එතකොට තමයි වටලප්පමට ලස්සන පාටක් එන්නේ. කැරමල් එක මේ වගේ තද දුඹුරු පාටකට ආවට පස්සේ උතුරන උණු වතුර අඬු කෝප්පයක් එකතු කරන්න ඕනි. වතුර එකතු කරනකොට එකපාරම එකතු කරන්න එපා. ටික ටික එකතු කරන්න. මේ වගේ රස රෙසිපි දිගටම බලන්න කැමති නම් මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යෝජනා චෝදනාත් comment section එකේ ලියාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න මේ වෙලාවේදී අපි ඉතුරු සීනි ටිකත් එකතු කරනවා. සීනි ටික එකතු කරලා දිය වෙනකන් හොඳට කලවම් කරනවා. සීනි ටික දිය වුණාට පස්සේ ලුණු ටිකක් එකතු කරනවා. ඊට පස්සේ සීනි පැණි එක බුබුලු දාලා හොඳට උතුරනකම් ලිපේ තියාගන්න ඕනි. මෙන්න මේ වගේ බුබුලු දාගෙන එනකොට ලිප ඔෆ් කරගන්නවා. ලිප ඔෆ් කරලා අපි මේ පැණි එක ලිපෙන් බාලා භාජනයකට දාලා නිමෙන්න පැත්තකින් තියාගන්නවා. ඒ අතරදී අපි තවත් භාජනයකට බිත්තර 5ක් කඩලා දාලා විස්ක් කරගන්න ඕනි. බිත්තර වෙන වෙනම කඩලා එකතු කරන්න. නැත්නම් හදිසියේ හරි බිත්තරයක් නරක් වෙලා තිබුණොත් ඔක්කොම බිත්තර ටික විසි කරන්න වෙයි. විනාඩි 5ක් වගේ බිත්තර හොඳට විස්ක් කරගන්න ඕනි. මෙන්න මේ වගේ හොඳට පෙන නගිනකම් විස්ක් කරගන්න. කහ මද සුදු මද හොඳට මිශ්‍ර වෙලා තියෙන්න ඕනි මේ වෙලාවේදී. දැන් අපි නිවෙන්න තියාගත්ත පැණි එක බිත්තර එකට එකතු කරනවා. මේ වෙලාවේදී පැණි එක හොඳට නිවිලා තියෙන්න ඕනි. නැත්නම් බිත්තර කැටි ගැහෙයි. ඊට පස්සේ නැවතත් බිත්තරයි පැණි හොඳට මිශ්‍ර වෙනකම් විස්ක් කරගන්න. මේ වෙලාවේදී තලාගත්ත කරඳ මුංගු කරාබු නැටි එකතු කරනවා. මේ වෙලාවේදී බිත්තරයි පැණි හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේ මිශ්‍රණය පෙරලා ස්ටීම් කරන භාජනයට දාගන්නවා. ඔයාම තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා මේ වෙලාවේදී. ඒ වගේම like කරලා comment එකකුත් දාගෙන යන්න. දැන් foil paper එකකින් වටලප්පම් භාජනය හොඳට cover කරගන්නවා. ඇතුළට හුමාල යන්නේ නැති වෙන්න. අද මම මේ වටලප්පම rice cooker එකේ තමයි හදාගන්නේ. මේ වෙද්දි මං වතුර එකක් රත් වෙන්න rice cooker එකේ තියලා තියෙන්නේ. මේ විදිහට අපි rice cooker එකෙන් තියලා වටලප්පම ස්ටීම් කරගමු. විනාඩි 40ක් විතර මේක හොඳට ස්ටීම් කරගන්න ඕනි. මේ තියෙන්නේ හරියටම විනාඩි 40කට පස්සේ. අපි බලමු මේක තැඹිලාද කියලා. ගෑරුපුවේ ගැවෙන්නේ නැහැ කියන්නේ වටලප්පම හොඳට තැඹිලා තියෙන්නේ. දැන් වටලප්පම rice cooker එකෙන් අයින් කරලා ශීතකරණයේ පැය 2ක් විතර තියලා අරගෙන රස බලන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වටලප්පම හරියටම පැය 2කට පස්සේ. දැන් අපි බලමු මේකේ ඇතුල් පැත්ත කොහොමද කියලා. මං හැන්දෙන් කෑල්ලක් අරගෙන පෙන්නන්නම්. මෙන්න ඔයාලට පේනවා
හොඳට සිදුරු මතුවෙලා ලස්සනට වටලප්පම තැම්බිලා තියෙනවා. ඉතින් කිරි දැම්මේ නැහැ කියලා වෙනසක් නැහැ. හරිම ලස්සනට හැදිලා තියෙනවා. ඒ වගේම හරිම රසයි මේ වටලප්පම. අපි කෑල්ලක් කාලා බලමු. ඉතින් ගෙදර විශේෂ අවස්ථාවකට වගේම ස්වයං රැකියාවක් විදිහටත් ඔයාලට මේ විදිහට වටලප්පම් හදන්න පුළුවන්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන ගමන් ඔයාලගේ අදහසත් කියාගෙන යමු.